විභාග යනු ඔබ කොතරම් දුරට පාඩම් කරනවාද යන්න පමණක් නොව පීඩනයේ හමුවේ ඔබ කෙතරම් හොඳින් ක්‍රියා කරනවාද යන්න පිළිබඳවද අදාළ වන්නකි. බොහෝ සිසුන් වෙහෙස මහන්සි වී පාඩම් කළත් වළක්වා ගත හැකි සරල වැරදි නිසා ලකුණු අහිමි කර ගනිති. අද අපි සිසුන් විභාගවලදී කරන පොදු වැරදි සහ ඒවා මගහරවා ගන්නේ කෙසේද යන්න ගැන කතා කරමු. පළමුවෙන්න ප්‍රශ්නය නිවැරදිව කියවා නොබැලීම. මෙය විශාලතම වැරදි වලින් එකකි. බොහෝ සිසුන් තමන් දන්නා වචනයක් දුටු සැනින් පිළිතුරු ලිවීමට පටන් ගනී. නමුත් සමහර විට ප්‍රශ්නෙන් අසන්නේ ඊට වඩා තරමක් වෙනස් දෙයකි. මේ නිසා නිවැරදි පිළිතුර දැන සිටියත් සිසුන් වැරදි පිළිතුරු ලියයි. සෑම විටම ප්‍රශ්නය හොඳින් කියවීමට අමතර තප්පර කීපයක් වැය කරන්න. ලිවීමට පෙර ප්‍රශ්නෙන් අසන්නේ කුමක්දැයි වටහා ගන්න. දෙවැන්න දුර්වල කාල කළමනාකරණය. සමහර සිසුන් එක ප්‍රශ්නයක් සඳහා වැඩි කාලයක් වැය කර ඉතිරි ප්‍රශ්න පත්‍රය ඉතා වේගයෙන් අවසන් කිරීමට උත්සාහ කරයි. මේ අසම්පූර්ණ පිළිතුරුවලට සහ අනවශ්‍ය ආතතියට මඟ පාදයි. ආරම්භ කිරීමට පෙර මුළු ප්‍රශ්න පත්‍රය දෙසම වේගයෙන් ඇසයොමු කරන්න. එක් කොටස සඳහා ඔබ කොපමණ කාලයක් වැය කරන්නේද යන්න තීරණය කර එයට අනුගත වීමට උත්සාහ කරන්න. දෙවැන්න පිළිතුරු සැලසුම් නොකිරීම. විශේෂයෙන්ම රචනා වර්ගයේ ප්‍රශ්නවලදී සිසුන් සිතීමකින් තොරව වහාම ලිවීමට පටන් ගනී. මේ බොහෝ විට අවුල් සහගත සහ අපැහැදිලි පිළිතුරුවලට මඟ පාදයි. ඒ වෙනුවට සැලසුම් කිරීමට සුළු මොහොතක් ගන්න. ඔබේ ප්‍රධාන කරුණු සහ පිළිතුරේ ව්‍යුහය ගැන සිතන්න. මනාව සංවිධානය වූ පිළිතුරකට සෑම විටම ඉහළ ලකුණු ලැබේ. හතරවැන්න නොසැලකිලිමත් වැරදි. මෙයට සරල ගණනය කිරීම වැරදි, අක්ෂර වින්‍යාස වැරදි හෝ ඒකක දැමීමට අමතක වීම වැනි දේ ඇතුළත් වේ. මෙම වැරදි මගහරවා ගැනීම පහසු වුවත් ඒවායින් වටිනා ලකුණු අහිමි විය හැකිය. අවසානයේ ඔබට කාලය තිබේ නම් සෑම විටම ඔබේ පිළිතුරු නැවත පරීක්ෂා කරන්න. පස්වැන්න ප්‍රශ්න හිස්ව තැබීම. සමහර සිසුන් අපහසු ප්‍රශ්න මගහැර පසුව ඒවා වෙත ආපසු නොපැමිණෙයි. ඔබට සම්පූර්ණ පිළිතුර ගැන විශ්වාසයක් නැතත් මොනයම් හෝ දෙයක් ලිවීමට උත්සාහ කරන්න. ඔබට තවමත් අර්ධ ලකුණු ලැබීමට අවස්ථාව ඇත. කිසි විටක ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම හිස්ව තබන්න එපා. හයවැන්න අපැහැදිලි අත්අකුරු. පරීක්ෂකවරයාට ඔබේ පිළිතුරු කියවීමට නොහැකි නම් ඔබේ පිළිතුර නිවැරදි වූවද ඔබට ලකුණු අහිමි විය හැකිය. පැහැදිලිව සහ පිරිසිදුව ලිවීමට උත්සාහ කරන්න. ඔබට පරිපූර්ණ අත්අකුරු අවශ්‍ය නැත. ඒවා කියවිය හැකි බවට සහතික වන්න. හත්වැන්න උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීම. මූලික උපදෙස් පිළිපදින්නේ නැති නිසා බොහෝ සිසුන්ට ලකුණු අහිමි වේ. උදාහරණයක් ලෙස ප්‍රශ්නයකින් පිළිතුර ලයිස්තුගත කිරීමට ඉල්ලා තිබියදී ඔබ දිගු ඡේද ලිවිය හැකිය. එසේත් නැතිනම් කරුණු දෙකක් ඉල්ලා තිබියදී ඔබ ලියන්නේ එකක් පමණක් විය හැකිය. අර්ථ දක්වන්න, පැහැදිලි කරන්න, ලයිස්තුගත කරන්න හෝ සසඳන්න වැනි ප්‍රධාන වචන කෙරෙහි සෑම විටම අවධානය යොමු කරන්න. කළ යුත්තේ කුමක්දැයි මෙම වචන මගින් හරියටම කියනු ලැබේ. අටවැන්න ඕනෑවට වඩා ලිවීම හෝ අදාළ නොවන කරුණු ලිවීම. සමහර සිසුන් සිතන්නේ වැඩිපුර ලිවීමෙන් වැඩි ලකුණු ලැබෙනු ඇති බවයි. නමුත් ඒ සත්‍යයක් නොවේ. පරීක්ෂකවරුන් සොයන්නේ නිවැරදි සහ අදාළ පිළිතුරු මිස දිගු පිළිතුරු නොවේ. අනවශ්‍ය තොරතුරු ලිවීමෙන් කාලය අපතේ යන අතර පිළිතුරේ පැහැදිලි බවද අඩුවේ. ප්‍රශ්නයෙන් අසන දේ ගැන පමණක් අවධානය යොමු කරන්න. ඔබේ පිළිතුරු පැහැදිලිව සහ ඍජුව තබා ගන්න. නවවැන්න අවසානයේ ප්‍රශ්න පත්‍රය නැවත පරීක්ෂා නොකිරීම. බොහෝ සිසුන් විභාගය අවසන් වූ වහාම අමතර කාලයේ තිබුණද ලිවීම නතර කරයි. මේ විශාල වැරැද්දකි. ඔබේ පිළිතුරු පරීක්ෂා කිරීමට සෑම විටම අවසාන මිනිත්තු කිහිපය භාවිතා කරන්න. ඔබට කුඩා වැරදි, මගහැරුණු පිළිතුරු හෝ අසම්පූර්ණ වාක්‍ය සොයා ගැනීමට එමගින් හැකියාව ලැබේ. ඉක්මන් සමාලෝචනයක් මගින් ඔබට අමතර ලකුණු පහසුවෙන් ලබාගත හැක. අවසාන වශයෙන් කලබලය සහ ආතතිය. බොහෝ විට බොහෝ සිසුන් විභාග අතරතුර බියට පත්වී තමන් පාඩම් කළ දේ අමතක කරති. මේ සාමාන්‍ය දෙයක් වුවද ඔබ එය පාලනය කරගත යුතුය. ගැඹුරු හුස්මක් ගන්න, සංසුන්ව සිටින්න සහ වරකට එක් ප්‍රශ්නයක් ගැන පමණක් අවධානය යොමු කරන්න. සාරාංශයක් ලෙස විභාග යනු දැනුම පමණක් නොව උපාය මාර්ගද අදාළ වන්නකි. මෙම පොදු වැරදි මගහරවා ගැනීමෙන් ඔබේ ප්‍රතිඵලවල විශාල වෙනසක් ඇති කළ හැකිය. බුද්ධිමත්ව වැඩ කරන්න, සංසුන්ව සිටින්න සහ ඔබ ගැන විශ්වාස කරන්න. ඔබට හොඳින් සාර්ථක වීමට හැකියාව ඇත.